ක්‍රිස්තුමන් තුල ප්‍රේමවන්ත සොයිර සොයිරිනි. අද පළවෙනි කියවීම තුල යෙසායා දිවසේවරයා අපිට මතක් කරනවා පැමිණෙන්නට යන්නා වූ සෞභාග්‍යමත් යුගය පිළිබඳව. උන්වහන්සේ කියන්නේ මේ මෙසියස්තුමා පැමුණුනහම දෙවියන් වහන්සේගේ ඒ ජනතාවට කොයි ආකාරයෙන් උන්වහන්සේ ආදරය කරුණාව දක්වනවද කියලා. යෙසායා දිවසේවරයා කියනවා ඔබ හඬන විට දෙවියන් වහන්සේ ඔබට ඇහුම්කම් දෙනසේක. ඇහුම්කම් දෙනවා විතරක් නෙමෙයි උන්වහන්සේ ඔබට ඔබගේ අයදීන් වලට පිළිතුරු දෙනවයි කියලා. දැන් දෙවියන් වහන්සේ පිළිබඳව බොහොම ලස්සන සංකල්පයක් මේ යෙසායා දිවසිවරයා අපිට මතක් කරනවා. ඒ ජනතාවට පවසනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කියලා කියන්නේ මේ මිනිස්සු හිතාගෙන හිටියේ ඔවුන්ව පාලනය කරන මහා බල සම්පන්න දෙවි කෙනෙක්. නමුත් යෙසායා දිවසිවරයා පවසනවා උදා වෙන්නට තිබෙන නව යුගයේදී පැමිණෙන්නා වූ මෙසියස් තුමාගේ ඒ යුගයේදී දෙවියන් වහන්සේ මහා විශාල කරුණාවකින් පිරුණු කෙනෙක් බව මතක් කරනවා. එතකොට ප්‍රේමවන්තයනි මෙන්න මේ යෙසායා දිවසිවරයා පවසන මෙසියානු යුගය අපි දකිනවා ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතය තුළ යථාර්ථයක් වෙලා තිබෙන බව. දැන් ක්‍රිස්තුන් වහන්සේ මේ ලෝකයට ඇවිල්ලා උන්වහන්සේ ධර්මය දේශනා කරමින් දේව වචනය දේශනා කරමින් දේව වචනය තුල ඔබ කොහොමද ජීවත් වෙන්නට ඕනේ කියලා මිනිසුන්ට පවසමින් හිටියේ විතරක් නෙමෙයි. අද සුවිශේෂය තුල කියනවා ක්‍රිස්තුන් වහන්සේ මේ රෝගීන්ව සුව කරගෙන යද්දී ඒ රෝගීන් තුල තිබුණා වූ තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර ගන්නට භෞතික අවශ්‍යතාවයන් ඉටු කර ගන්නට තිබුණා වූ පිපාසය දැකලා ක්‍රිස්තුන් වහන්සේ ඒ අයට කරුණාව දක්වනවා. ක්‍රිස්තුන් වහන්සේගේ හදවත උණු වෙනවා. ඒ ජනතාවගේ අවශ්‍යතාවයන් දැකලා. එතකොට තමන්ගේ ගෝලයන්ව යවනවා. සුභාෂ්ණ දේශනා කරන්නට විතරක් නෙමෙයි. උන්වහන්සේ කියනවා මේ මිනිස්සු පෙළෙන්නා වූ දුක දහරිද්‍ර භාවයෙන් නොඑක ආකාරයේ වේදනාවන්ගෙන් ඔවුන්ව මුදවන්නට කියලා. යකුන්ව දුරු කරලා ඔවුන්ගේ රෝග සුව කරලා ඔවුන්ට මේ ලෝකයේ තුල සතුටින් ජීවත් වෙන්නට වාතාවරණයක් ලබා දෙන්නට කියලා මෙන්න ක්‍රිස්තුන් වහන්සේ තමන්ගේ ගෝලයන්ව යවනවා. මෙන්න ප්‍රේමවන්තයනි මෙසියස් තුමාගේ යුගය පිළිබඳව යෙසායා දිවසිවරයා පැවසුවේ මෙන්න මේකයි. දෙවියන් වහන්සේ කියලා කියන්නේ මහා විශාල කරුණාවකින් තමන්ගේ ජනතාව දිහා බලලා ඔවුන්ගේ අවශ්‍යතාවයන් වලදී පිළිතුරු සපයන ඒ අවශ්‍යතාවයන් ඉටු කරන දෙවි කෙනෙක් කියන දේ මෙන්න ඒ දෙවියන් වහන්සේගේ කරුණාවේ යුගය මේ ක්‍රිස්තුන් වහන්සේගේ පැමිණීමත් සමග උදා වෙලා තියෙන බව මෙන්න අපිට මේ කියවීම් දෙක සංසන්දනය කරද්දී බොහොම ලස්සනට පැහැදිලි වෙනවා. එහෙමනම් ප්‍රේමවන්තයනි මෙන්න මෙසියස් තුමාව බලාපොරොත්තුෙන් සිටින අපටත් මෙන්න මේ පණිවිඩය බොහොම ලස්සනයි. අපි මේ ලෝකයේ පෙළෙන්නා වූ නොඑක් ආකාරයේ වේදනාවන්ට සහනය තියෙන්නේ ක්‍රිස්තුන් වහන්සේ තුල බව අපිට මතක් කරනවා. මේ ලෝකයේ තුල අපි අපේ ජීවිත පත්වලා තියෙන අරගලවලට විසඳුම ක්‍රිස්තුන් වහන්සේ කියලා අපිට මතක් කරනවා. එහෙමනම් ක්‍රිස්තුන් වහන්සේ කියන්නේ අපව විනිශ්චය කරන දෙවි කෙනෙක් විතරක් නෙමෙයි. අපගේ අවශ්‍යතාවයන් වලදී උන්වහන්සේගේ හදවත උණු වෙලා අපගේ අවශ්‍යතාවයන් ඉටු කරන දෙවි කෙනෙක් බව අපිට මතක් කරනවා. ප්‍රේමවන්තයනි, අපි යමු ක්‍රිස්තුන් වහන්සේ වෙතට. මේ ලෝකේ දේවල් තුල අපගේ විශ්වාසය තබන්නේ නැතිව මේ ලෞකික දේවල් මැත්තේ නැහෙන්නේ නැතුව ක්‍රිස්තුන් වහන්සේ වෙතට ගියොත් උන්වහන්සේ තමයි අපගේ එකම පිළිතුර. අපගේ ප්‍රශ්නවලට විසඳුම උන්වහන්සේ. එහෙමනම් අපි උන්වහන්සේ වෙතට යමු. උන්වහන්සේටයි සියල්ල කළ හැක්කේ. උන්වහන්සේයි අපේ හදවතේ දැවෙන ගින්න දන්නේ. අපේ දැවෙන ගින්නට පිළිතුරු දෙන්නේ උන්වහන්සේ කියන මේ ගැඹුරු විශ්වාසයෙන් ක්‍රිස්තුන් වහන්සේව නිරන්තරයෙන්ම අදාහ ගන්නට අපි උත්සාහ කරමු. ඔබට ජේසුස් පිහිටයි.